ලක්ෂ 50ට අඩුවෙන් ලංකාවේ මොනවද ගන්න තියෙන වාහනයක තමයි අපි අද බලන්නේ. මුලින්ම ඊගාව තියෙනවා Mercedes Benz E200 1996 කාර් එකක්. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ෆොටෝස් ටික. මේ තියෙන්නේ මේකේ සයිඩ් view එක. ඇත්තටම ටික කාර් එකක්, ලක්ෂරි කාර් එකක්. මේක ඇත්තටම දාලා තියෙන්නේ ලක්ෂ 49 මාරකට. බලමු අනිත් ෆොටෝස් ටික. මේක 1996 කාර් එකක්, මැනුවල් 2000cc කිලෝමීටර් 94000ක් තමයි දුවලා තියෙන්නේ. අපි යමු දෙවෙනි කාර් එකට. එතන තියෙනවා Suzuki Scudo කියන මේක ඇත්තටම පොඩි ජීප් එකක්. බලමු ෆොටෝස් ටික. මේක දාලා තියෙන ලක්ෂ 44.75කට. මේක 2002 කාර් එකක්, 1900cc. මයිලේජ් එක තියෙන වාහනේ 1,90,000ක්. ඊළඟට තියෙනවා Mercedes Benz C220 Avantgarde කියන මොඩල් එක. මේක 1994 කාර් එකක්. බලමු ෆොටෝස් ටික. මේක ලක්ෂ 46කට තමයි දාලා තියෙන්නේ. 1994 කාර් එකක්, 2400cc. මයිලේජ් එක තියෙනවා 2.26ක්. ඊළඟට තියෙනවා Honda City. මේක ඇත්තටම නිතර පාරේ හම්බෙන කාර් එකක්. සෙඩාන් කාර් එකක්. මේක දාලා තියෙන ලක්ෂ 41මාරකට. 2004 කාර් එක. 1500cc දුවලා තියෙනවා ලක්ෂ 2.55ක්. ඊළඟට තියෙනවා Suzuki Wagon R 2010. මේක ඇත්තටම මේ ජපාන් එක නෙමෙයි, මේ ඉන්දියන් Wagon R එක. මේක දාලා තියෙන ලක්ෂ 45කට. 2010 මොඩල් එක, මැනුවල් 1000cc. මේක මයිලේජ් එක තියෙනවා 1.25ක්. මේක Suzuki Celerio. මේක ඇත්තටම කලින් කාර් එක වගේ මේක ඇත්තටම ප්‍රසිද්ධ කාර් එකක්. 2015 කාර් එකක්. බලමු ෆොටෝස් ටික. පොඩි කාර් එකක්, හොඳ ෆෝල් ඉකොනොමි එකක් තියෙන කාර් එකක්. මේක දාලා තියෙන 49.25කට. 2015 1000cc කිලෝමීටර් 93000ක් දුවලා තියෙනවා. ඊළඟට තියෙනවා Mazda Demio. බලමු ෆොටෝස් ටික. මේක hatchback කාර් එකක්, ලස්සන කාර් එකක්. මේක දාලා තියෙන 49 මාරකට. 2010 1300cc. මයිලේජ් එක තියෙනවා 1.20ක්. ඊළඟට තියෙනවා Peugeot 306. මේකත් hatchback type කාර් එකක්. ලක්ෂ 40කට තමයි මේක දාලා තියෙන්නේ. year of manufacture 2002. 1900cc. මයිලේජ් එක තියෙනවා 1.21ක්. ඊළඟට තියෙනවා Suzuki Alto එක 2015. බලමු ෆොටෝස් ටික. මේක ලක්ෂ 43කට තමයි දාලා තියෙන්නේ. 2015 මොඩල් එක. මේක 800cc. මයිලේජ් එක තියෙනවා 1.15ක්. ඊළඟට තියෙනවා අපි හැමෝම දන්න Perodua Viva Elite. මේක දාලා තියෙන ලක්ෂ 43.85කට. 2011 කාර් එකක්, 1000cc. මයිලේජ් එක තියෙනවා 1.12ක්. ඊට පස්සේ තියෙනවා Suzuki Liana කියන කාර් එක. මේක ඇත්තටම මේ පාරේ වැඩිම දකින්න තියෙන කාර් එකක් නෙමෙයි. අපි බලමු ෆොටෝස් ටික.
මේක ඇත්තටම hatchback එකක් නෙමෙයි මේක sedan car එකක්. ගෙවන ගානට ඇත්තටම වටින කාර් එකක්. මේක දාලා තියෙන ලක්ෂ 41.90කට. මේක 2006 මොඩල් එකක් 1300cc දුවලා තියෙන්නේ 1.55යි. ඊළඟට අපි ගාව තියෙනවා Nissan Sunny. Nissan Sunny එක හැමෝම දන්නවා. මේක නම් හැම වෙලෙම පාරේ අපිට හම්බෙන කාර් එකක්. මරූන් කලර් එකකින්. මේක ලක්ෂ 45කට තමයි දාලා තියෙන්නේ. year of manufacture 2007. engine capacity එක 1300 දුවලා තියෙනවා. mileage එක 1.86ක්. ඊළඟට තියෙනවා අපිට තවත් Nissan එකක් Nissan Primera. මේක ඇත්තටම අනිත් බලපු වාහන වලට වැඩිය අර මුලින් බලපු Benz එක වගේ මේක ඇත්තටම ලොකු කාර් එකක්. මේකේ මොඩල් එක 2001. මේක දාලා තියෙන ලක්ෂ 42කට. year of manufacture 2001. engine capacity එක 2000cc mileage එක තියෙනවා 1.32ක්. ඊළඟට තියෙනවා තවත් Nissan එකක් Nissan Bluebird FG10. මේක 2003 කාර් එකක්. අපි බලමු ෆොටෝස් ටික. මේක ලක්ෂ 48.90කට තමයි දාලා තියෙන්නේ. 2003 මොඩල් එක. engine capacity 1500 mileage එක දුවලා තියෙනවා ලක්ෂ 2ක්. ඊළඟට තියෙනවා තවත් Nissan එකක් Nissan Sunny FB15. මේක ඇත්තටම ලංකාවේ ජනප්‍රියම කාර් එකක්. හොඳ ෆුල් ඉකොනොමි එකක් තියෙන කාර් එකක්. මේ 2003 මොඩල් එක. FB15 එක දාලා තියෙනවා ලක්ෂ 48.75කට. manufacture year එක 2003 engine capacity 1500 mileage එක දුවලා තියෙනවා දැනට 1.85. ඒකත් එක්කම ඔයගලන්ට කියන්න තව සුභාරංචියක් තියෙනවා. අතරම වාහනයක් අලුතෙන් ගන්න කෙනෙක්ට Autolens අපි ඇත්තටම රෙජිස්ටර් වෙලා ඉන්නවා. මෙතන පේනා වගේ කම්පැනිස් 8ක් එක්ක LOLC, සියපත, කමර්ෂල් ක්‍රෙඩිට් වගේ ලංකාවේ ප්‍රසිද්ධ ෆයිනන්ස් කම්පැනිස් එක අපි රෙජිස්ටර් වෙලා ඉන්නවා. අපේ කම්පැනි එක through ඔයගලන්ට ලීසින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් කරගන්න පුළුවන්. කාරණා පහකින් කියන්න ඇයි Autolens අපෙන් ලීස් එක කරගත්තාම හරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් හරි කරගත්තාම තියෙන වාසි මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි ඕගොල්ලන්ට මේ පෙන්නනවා වගේ මේ කම්පැනිස් 8ටම ගිහිල්ලා වැඩි මොකේද අඩු මොකේද කියලා රස්තිය අදුවක් සම්පූර්ණයෙන්ම නැහැ. මොකද අපිට දවස ගානේ මේගොල්ලන්ගේ මොනවාද යන රේට්ස් කියන එක Autolens අපේ කම්පැනි එකට ඒගොල්ලෝ දවස ගානේ එවනවා. එතකොට අපිට ඕගොල්ලෝ කෝල් එක දෙන දවසට අපිට කියන්න පුළුවන් මෙන්න මේ කම්පැනි එකේ මෙන්න මේකට රේට් එක අඩුයි මෙන්න මේකෙන් කරගන්න පුළුවන් කියන අන්නේ ලොකු මේ වෙලාවක් වැය වෙන දේ අපිට තප්පර දෙකෙන් තුනෙන් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපෙන් ලීසින් එකක් කරනකොට සාමාන්‍යයෙන් යන මාකට් රේට් එක නැත්නම් වෙළඳපොළ රේට් එකට වැඩිය අඩුවෙන් කරගන්න පුළුවන්. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් අපි දවසකට ලීසින් 25ක් 30ක් අතර අපේ කම්පැනි එකෙන් දීලා තියෙන කම්පැනිස් අරට අපි දෙනවා. එතකොට ඒ අපි දෙන බිස්නස් එකට ඒගොල්ලෝ අපිට ස්පෙෂල් රේට් එකක් දෙනවා. ඒ කියන්නේ ස්පෙෂල් රේට් එකක් කියන්නේ විශේෂ අඩු කරපු රේට් එකක්. ඒක ඇත්තටම අරන් දෙන්නේ ඕගොල්ලන්ට. ඒතකොට ඒකේ වාසිය තියෙන්නේ ඇත්තටම අපිට නෙමෙයි ඕගොල්ලන්ට. තුන්වෙනි කාරණේ තමයි ලීසන් එකක් හරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් මොකක් හරි කරා කියලා අපි ඩොකියුමන්ට් charges රුපියලක්වත් අපි ඩොකියුමන්ට් charges මෙන්න මෙච්චරක් යනවා කියලා අපි ගන්නෙ නැහැ. සාමාන්‍ය ලීසින් කම්පැනි එකකට ගිහිල්ලා ඕගොල්ලෝ කරගන්නට වැඩිය කම්පැනි එක through යනකොට ලීසින් එක දවසින් හෝ උපරිම දෙකෙන් ඕගොල්ලන්ට ලීස් එක හරියට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක හරි කරගන්න පුළුවන්. පස්වෙනි කාරණය තමයි Autolens අපි බයික් එකේ ඉඳන් බස් එක ලෝරි එක නැත්නම් heavy vehicle ඕනම දෙයක් යනකම් අපිට ලීසින් arrange කරලා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාසි පහ එක තමයි අපි Autolens ඔයගොල්ලන්ට මේ offer එක අපි අරන් ඉන්නේ. මෙතන පල්ලෙහා ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. මේක ෆෝන් එකේ note down කරගන්න නැත්නම් මෙන්න මෙතන මේකේ ඔයගොල්ලන්ට screenshot එකක් අරගෙන තියාගන්න පුළුවන්. මොකද මේ වාසිය ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පස්සේ මේක ආයි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක ආයි හොයාගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේක නැත්තම් දැන් මම එක්කෝ ෆෝන් එක සේව් කරගන්න නැත්තම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. අන්න ඒ වාසි මං කියපු පහම Autolens අපේ කම්පැනි එකකින් අපි දෙන්නේ කිසිම ගාණක්වත් අය කරන්නේ නැතුව. ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ තියෙන contact number එකට කෝල් එකක් දීලා විස්තර දැනගන්න විතරයි.